ගල්ලංගුරු ටෙන්ඩර් එක සම්බන්ධයෙන් බොහෝ කරුණු වලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා. නමුත් මම දැක්කා විපක්ෂ මන්ත්‍රීවරු විටින් විට තනින් තන මේවා කිය කියා යනවා. පළවෙනි දේ මේක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදු කළේ. අතර මේක අලුත් දෙයක්. ඔය ඩී.වී. චානකට හෝ නැත්නම් ඊට කලින් හිටපු මේ විෂය සම්බන්ධ ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු සහ ආණ්ඩුවල අයට ඒගොල්ලෝ පිළිගන්නේ නැති ඒගොල්ලන්ට අවබෝධ කරගන්න බැරි කාරණය තමයි ගල්ලංගුරු සැපයීම ටෙන්ඩර් ක්‍රියාවලියකින් සිදු කරපු එක. 2009 ඉඳලා මේ පැත්තට බැලුවාම ටෙන්ඩර් කරලා 2009 ඉඳන් 2015 වෙනකම් කරලා තියෙන්නේ ටෙන්ඩරය කරනවා ටෙන්ඩරේ අතරමඟ යනකොට ටෙන්ඩර් එක නවත්තලා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන එක සමාගමකට පමණක් දීපු එක. එක වෙලාවක 2015 දී ඒ සමාගම ටෙන්ඩර් එකට ඇතුල් වුණාම ඒ අයට ඒ ටෙන්ඩර් එක ගන්න බැරි වුණා. උසාවි ගිහිල්ලවත් ඒක ගන්න බැරි වුණා. ඊට පස්සෙත් විටින් විට මේ ටෙන්ඩර් ක්‍රියාවලිය අනුව නොවේ මේ කටයුතු සිදු වෙලා තිබෙන්නේ. Taman තෝරාගත් සැපයුම් කරුවන්ට කැබිනට් මණ්ඩලය හරහා මේවා ලබා දෙන එක. සමහර ලාවට ටෙන්ඩරෙන් ලබා දීපු මිල ගන්නට වඩා අඩු මිලක් කිව්වහම ටෙන්ඩරේට පිටින් මේක ලබා දීලා තිබෙනවා. දැන් මේක පූර්ණ වශයෙන්ම ගත්තොත් මෙවර සිදුවුණු ක්‍රියාවලිය ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලයි. සාමාන්‍ය මෙවැනි දෙයක් සිදු වෙන්නේ ලියාපදිංචි සැපයුම් කරුවන් 26 දෙනෙක් හිටියා. ජාත්‍යන්තර ලියාපදිංචි කරගෙන තියෙනවා. එයින් සැපයුම් කරුවන් 10 දෙනෙක් ටෙන්ඩර් එකට ඉදිරිපත් වුණා. ඒ අයට දින 28ක් කාලයක් ලබා දුන්නා. ඊට පස්සේ ඒකට අභියාචනා කරන තව කාලයක් ලබා දුන්නා. ඒ අභියාචනයේදී කිසිම කෙනෙක් පැමිණියේ නැහැ. ඒ අනුව අපිට පේනවා ඒ ටෙන්ඩර් ඉදිරිපත් වෙච්ච සැපයුම් කරුවන් 10 දෙනාම ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය සිදුණු ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවා කියලා. නැත්තම් ටෙන්ඩරය ලබා නොගත් නැත්තම් ඒ ටෙන්ඩරේදී Tamanට සැපයුම හිමි නොවුණු සමාගම් සාමාන්‍යයෙන් විවිධ හේතු මත අභියාචන ඉදිරිපත් කරනවා. මේක අභියාචන ඉදිරිපත් කරේ නැහැ. ඒතකොට මේකේ ක්‍රියාවලිය වෙන්නේ මේ ගල්ලංගුරු පටවන වරායේදී වාර්තාවක් ගන්නවා. ඒ වාර්තාව ගන්නේ පිළිගත් පරීක්ෂණාගාරයකින් ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩි නම් තමයි ඒ තොගේ ඒ නැව ලංකාව බාරගන්නේ. ඒ අනුව මෙතෙක් දැන් අද වෙනකොට නැව් 10ක් ඇවිල්ලා තියෙනවා. ඒ නැව් 10ෙම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5900ට වඩා වැඩි. 5900ට වඩා අඩු නම් බාර ගන්නෙම නැහැ. හරිද? ඒතකොට මේ 10ෙම 5900ට වඩා වැඩි. ඊට පස්සේ මේක නැවෙන් ඇවිල්ලා ලංකාවේදී ගොඩ බාලා ගොඩ බෑවට පස්සේදී ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකක් ගන්නවා. ඒ ගන්නෙත් පිළිගත් පරීක්ෂණාගාරයකින් මේ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක ලබා ගැනීම සඳහා දැන් ගල්ලංගුරු සමාගම යොදාගන්නේ කොටෙක්නා කියන පරීක්ෂණාගාරය. ඒක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගත්ත වසර 2කට ඒ පරීක්ෂණ කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙන ආයතනයක්. මේ ගල්ලංගුරු බෑවට පස්සේ එතනින් වාර්තාවක් ගන්නවා. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි 5900 වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරනවා. 5900ත් 6150 කිලෝ කැලරි අතර තිබෙනවා නම් එක ගුණයක දඩයක් අය කරනවා. මේක තමයි ක්‍රියාවලිය. එතකොට මීට පරිබාහිර වෙන ක්‍රියාවලියක් නැහැ. පැටවුම් වරායේදී වාර්තාවක් ගන්නවා. ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900 වඩා වැඩි නම් ඒක ලංකාව බාර ගන්නවා. ගොඩ බෑවට පස්සේදී පරීක්ෂණ වාර්තාවක් ගන්නවා. ඒ වාර්තාව 5900 අඩු නම් දෙගුණයක් දඩ ගහනවා. 5900 6150 අතර නම් එක ගුණයක් දඩ ගන්නවා. 6150ට වැඩි නම් කිලෝ කැලරි ප්‍රශ්නයක් නැතුව ඒක බාර ගන්නවා. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිදු වුනේ. ඒ නිසා ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නැහැ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශන අනුකූලව ප්‍රසම්පාදන කොමිෂම අනුමැතිය සහිතව තමයි ඒ දින 21ක ලබා දුන්නේ. ඊට පස්සේ දින 28 දක්වා වැඩි කරා. අභියාචන කාලය ලබා දුන්නා. සැපයුම් කරුවෙකුට ඉදිරිපත් වුණා. පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය ජාතික සහ ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයක්. ඒ වගේම පළවෙනි වතාවට ඉන්දියාවේ ලෝඩ් පෝට් රිපෝට් එක ලබා දෙන පරීක්ෂණාගාරය තහවුරු කරගන්නත් කටයුතු කරේ මේ අවසරේදී. මීට කලින් එහෙන් රිපෝට් එකක් ආවට ඒව තහවුරු කර ගැනීමක් කළා තිබුණේ නැහැ. ඔතෙන්ටිකේෂන් එකක් කරගෙන තිබුණේ නැහැ. නමුත් මේ අවසරේ පළවෙනි වතාවට ඒ ලැබ් එක තහවුරු කර ගැනීමත් කළා තියෙනවා. සමහර කාලවල ලෝඩ් පෝට් රිපෝට් නැතුවත් ඇවිල්ලා තියෙනවා. ලෝඩ් පෝට් රිපෝට් තිබ්බත් ලංකාවේදී ඩිස්චාර්ජ් රිපෝට් අරගෙනත් නැතුව තමයි මේවා බාරගෙන තිබෙන්නේ. ඒ නිසා මේ වෙනකොට ඩිස්චාර්ජ් රිපෝට් ලබා ගැනීම සඳහා වෙච්ච වගකීම් ලැබ් එකකුත් තියෙනවා. මේමයි මේ ක්‍රියාවලිය සිදු වුනේ. ඒ නිසා මම හිතනවා කාටවත් ක්‍රියාවලිය ප්‍රශ්නයක් නැහැ කියලා.